හවල් සූදාසක් මගේ නම් දවසිත්තේතු අද අප කතාන් තියෙන අපේ e-commerce web application එකේ product selling history page එක ඩිසයින් කරන පාර්ට් එක ෆ්‍රන්ට් එන්ඩ් පාර්ට් එක ටාස්ක් කෝඩ් ලයින් එක තමයි අපිට කතා කරන් තියෙන්නේ. එතන තව වීඩියෝස් දෙකක් වගේ තමයි අපිට දාන්න තියෙන වීඩියෝස් දෙකකින් විතර අපේ සීරීස් එක ඉවර වෙනවා. මම හිතනවා මේනක අපේ සීරීස් එක කතා කරපු දේරෝ තේරෙන්නේ නැතිද තේරෙන්නේ නැත්නම් මොනවාරි කමෙන්ට් එකක් දාන්න. ඒතර මම අලුත් වීඩියෝයක් හරි දාන්න ඒකට බලමු ගිහිල්ලා අපේ පේජ් එක කොහොමද අපි ඩිසයින් කරන්නේ කියලා selling history. ඒතර මේකෙදී අඩංගු වෙන්නේ අපේ ප්‍රොඩක්ට් සෙල් වෙච්ච සියලුම ප්‍රොඩක්ට් මෙතන ඇඩ් වෙනවා. ඒතර දැන්ට අපේ ප්‍රොඩක්ට් එක සෙල් වුණා පස්සේ ඒවල ස්ටේටස් තියෙනවා. ඒ කියන්නේ දලාස් එකේ නම් ස්ටේටස් තියෙනවා, දලාස් ඩෙමෝ ඒ වගේ ඒවල ස්ටේටස් තියෙනවා. කන්ෆර්ම් කරා ඕඩර් එක කියලා අපේ නොටිෆිකේෂන් එකක් එනවා. ඊට පස්සේ පැකින් කියලා එනවා, ශිපින් කියලා එනවා, ඩිලිවර් කියලා එනවා. ඔය වගේ ස්ටේටස් ටිකක් එනවා. ඒ වගේම ස්ටේටස් අපෙත් තියෙනවා. ඒතර බලමු කොහොමද ඒවා ටික ඩිසයින් කරන්න කියලා. අපි යමු වීඩියෝ එකට. කතා කරන් තියෙන්නේ ඇඩ්මින් පැනල් එකේ තියෙන මේ selling history කියන page එක. එතකොට මෙතෙන්ට යන්නේ අපි back වුණොත් මෙතන අපේ dashboard එක තියෙනවා. ඇඩ්මින් sign in වෙලා ආවට පස්සේ අපේ dashboard එක යන්නේ. dashboard එක මෙතන අපේ categories තුන තියෙනවා. categories තුනට පහලින් අපි දාලා තියෙනවා selling history කියලා. එතකොට selling history කියන එක ක්ලික් කරාට පස්සේ අපේ selling history කියන එක යනවා. ඒක anchor tag එකක් කරා දීලා තියෙන්නේ. මේ on key on click එකක් තමයි අපි දීලා තියෙන්නේ එතෙන්ට. ඊට පස්සේ මෙතන අපේ selling history එක ගියාට පස්සේ මෙතන අපේ තියෙනවා අපේ මේ වෙනකම් අපේ විකිනිච්ච ප්‍රොඩක්ට් සහ ඒවා ගත්ත යූසර්ස්ලා කොච්චර ප්‍රයිස් එකක් ගියාද, කොච්චර මේ amount එකක් ගත්තද, කොච්චර quantity එකක් ගියාද. එතකොට මේ order එක දැන් තියෙන status එක මෙතන පෙන්නනවා. මේක admin ට පෙන්නන්නේ. එතකොට user ගේ පැත්තට මේක අපි හදා ගන්නවා. එතකොට මේක මම ඉස්සර වීඩියෝ වලින් මේක අප්ඩේට් කරලා ඇඩ්වාන්ස් කරලා මම තව වීඩියෝස් කියලා දෙන්නම්. එතකොට දැන්ට අපේ තියෙන්නේ ඇඩ්මින්ට විතරයි මේ ස්ටේටස් එක පෙන්නන්නේ. එතකොට ඇඩ්මින්ට පුළුවන් මෙතන ඩිලිවර් දැන් මේ ඩිලිවර් වෙච්ච ඒවා මම ඩිලිවර්ඩ් කියලා දාගෙන ඉතින් මේ ක්ලික් කරලා තමයි මේ ස්ටේටස් එක චේන්ජ් වෙනවා. එතකොට යූසර්ත් පුළුවන් අපි යූසර්ගේ පැත්තේ එක තාම හදලා නැහැ. යූසර්ත් පුළුවන් යූසර්ගේ පැත්තේ view එකේ front end view එකේ යාර බලා ගන්න පුළුවන් වෙනවා මේ එයාගේ ප්‍රොඩක්ට් එක දැන් තියෙන්නේ මොන ස්ටේටස් එකකද කියලා. දැන් මම මෙතන ඩිලිවර් කියන එක ක්ලික් කරොත් තව පාරක් ඕඩර් එක චේන්ජ් වෙනවා. දැන් ඩිලිවර් තමයි අපේ යන්න පුළුවන් උපරිම අවස්ථාව. එතන මේක ආයෙත් එහාට මේ ක්ලික් කරාට චේන්ජ් වෙන්නේ නැහැ. ඊට පස්සේ මම මේ දැන්ට තියෙන එකක් කරන්නම් මේ confirm order. දැන් මේ order එක අපේ confirm වෙනවා. default එන්නේ අපේ confirm order. එතන order එක confirm වෙනවා. එතන මෙහෙන් order එක check කරලා අපි ආයෙ click කරොත් අපේ ඊළඟ status එක මාරු වෙනවා packing කියලා. දැන් මේක pack වෙනවා. ඒ කියන්නේ process එක ඊළඟ status එක මාරු වෙනවා dispatch කියලා. ඊළඟ status එක මාරු වෙනවා shipping කියලා. දැන් product එක යවන්න ළඟයි. ඊළඟට click කරාම delivered වෙනවා. එහෙනම් මම ඒක ඒ step එකට යන්නේ නැහැ. එතකොට මෙතන අපේ ටේබල් එකේ තියෙනවා invoice ID එක, product එක, wire amount එක, quantity එක සහ status එක. ඒ status කියලා අපි මෙතන දීලා නැහැ. දැන් normal තියෙන විදිහට අපි දීලා තියෙන status කියලා දීලා නැහැ. එතකොට මෙතන file එක තියෙනවා, buttons තුනක් තියෙනවා, file එක තියෙනවා, print එක තියෙනවා, clear එක. එතකොට clear එක දුන්නා අපේ වෙන්නේ refresh වීම. file එක දුන්නා වෙන්නේ file කරලා අපේ මෙතන දැන් දීලා තියෙන data එකට අනුව. හරි මම මේකේ date එක from date එක සහ to date එක මම මේක ඊළඟ වීඩියෝවකින් පාස් කරලා දාන්නම්. මේක අපේ ප්‍රොඩක්ට් එකේ අපේ හෙඩි එක ඕපන් කරලා බලන්න ඕනේ අපේ ප්‍රොඩක්ට් ඇඩ් කරපු date එක. එතකොට මේ date එක අතර පරාසයක් තමයි අපි දෙන්න ඕනේ. ප්‍රොඩක්ට් දෙක තුනක් අතර තියෙන පරාසය දුන්නා මෙතන අපේ පෙන්නනවා. දැන් මම මේ pay එක දෙන්න. මම ඊළඟ වීඩියෝ එකේ බැක් එන්ඩ් කතා කරන්න අද ෆන්ක්ෂන් එක තියෙන නිසා. එතකොට මෙතන අපේ search by invoice ID එක දෙනවා. මෙතන අපි invoice ID මෙතන තියෙන on click කරන්නේ මේ on key up එකක්. මෙතන අපි දෙක කියලා ගහුවොත් invoice ID එක දෙක කියලා ඉන්නේ. තව මට මතකයි 27 වගේ තිබ්බා. 27 ගැව්වොත් ඊළඟට යනවා. දැන් මම ක්ලික් කරොත් අපේ මේකේ ටයිප් කරන්න විතර තියෙන ටයිප් පොසිෂන් එක මාරු වෙනවා. මොකද on key up එකක් තියෙන්නේ. දෙක කියලා ගහුවොත් දෙවෙනි ID එකට අදාළ ප්‍රොඩක්ට් එක පෙන්නනවා. 27 කියලාත් අපේ invoice table එකේ තියෙනවා එකක්. ඒ ප්‍රොඩක්ට් එකක් buy කරපුවා ඒකත් පෙන්නනවා 27 කියලා. ඒතොර මෙතන කිසිම දෙයක් නැත්තම් can't found invoice ID කියලා එනවා. එහෙම එකක් නැහැ කියලා. ඒතොර මේ ක්ලියර් දෙන්න. හරි අපි මේකේ තව බලන්න දෙයක් තියෙනවා. අපේ ටාස්ක් එකේ තියෙනවා මේක රෙස්පොන්සිව් කරන්න කියලා. ඒතොර අපි මේක රෙස්පොන්සිව් කරලා නැහැ. මොකද මේක ඇඩ්මින් පැනල් එකෙන් කරන්න ඕන දෙයක්. මේක නිවැරදි accuracy එකකින් කරන්න ඕනේ. මොකද මොබයිල් ඩිවයිස් එකේ ලොග් වෙලා මේක වැරදිලා හරි මේකේ pack confirm order තියෙන එකක් මේක වැරදිලා හරි shipping හරි මේ shipping හරි packing හරි වැරදුනොත් එහෙම ඒතොර order මේ user හිතන්නේ දැන් මගේ order එක හරි confirm වෙලා තියෙන. ඒතොර user බලන් ඉන්නවා product එක එනකන්. ඒ හින්දා මේක හරියට බලලා ඒ ප්‍රොඩක්ට් එක මේ වෙලාවේ ගන්න පුළුවන්ද කියලා බලලා ඒව බලන්නේ ඇඩ්මින්. එතකොට ඒක බලලා චෙක් කරලා දාන්න. එතකොට මේ අපේ ඇඩ්මින් පැනල් එක අපේ ඇඩ්මින් පේජ් එකම සම්පූර්ණ මොබයිල් රෙස්පොන්සිව් නැහැ. එතකොට අපේ මේක සාමිකර PC එකක් හෝ ඊට මොනිටර් ස්ක්‍රීන් එකක් යූස් කරලා අපිට මේක වැටි කරගන්න පුළුවන්. මොබයිල් රෙස්පොන්සිව් නෙමෙයි අපි හදලා තියෙන්නේ. එතකොට ඔය ටික තමයි කතාන් තියෙන්නේ. අපි යමු කෝඩ් එක පැත්තට.
එතකොට කෝඩ් එක පැත්තට ගියාම මුලින්ම අපේ doc type html එක තියෙනවා, header එක ඇතුලේ අපේ title එක තියෙනවා. ඊට පස්සේ අපි css වලින් අපේ කෝඩ් එකෙන් bootstrap link කරන් තියෙනවා, style එකෙන් link කරන් තියෙනවා, bootstrap icon link කරන් තියෙනවා. ඊට පස්සේ අපේ logo එක තියෙනවා. ඊට පස්සේ අපි කලින් වීඩියෝස් දෙක තුනකම අපි මේක දැක්කා, style එකක් දාලා background color එක same color අපි අරන් තිබ්බ ගොඩක් page වලට. ඊට පස්සේ line gate එකක් දාලා තිබ්බා. ඊට පස්සේ div class එකක් දාලා content fluid එකක් දීලා තිබ්බා. ඊට පස්සේ rows වලට ගන්න තියෙනවා. ඊට පස්සේ අපි මෙතන div label එක දීලා තියෙනවා. label එක ඇතුළේ තමයි අපේ title එක දීලා තියෙන්නේ, selling history කියන එක. එතකොට ඒක call to action, bg light, text center එකක් දීලා තිනවා, form label, text primary, fw bold, font size එක 1 කියලා දීලා තිනවා. 1 කියන්නේ මේකේ ලොකුම size එක. ඊට පස්සේ div class call to action, bg light, margin top එකෙන් 3, margin bottom එකෙන් 3ක් කරන් තිනවා. ඊට පස්සේ ඒක ඇතුළේ තමයි අපි rows වලට කල්ලා div class call to action, collage 3, margin top එකෙන් 3, margin bottom එකෙන් 3. ඊට පස්සේ search by invoice id කියන අපේ text area එකක් තියෙනවා. ඒකේ input type එක text, ඊට පස්සේ form control, ඒකේ id එක search, fs5 ඔන key අප් එකක් දීලා තිනවා, search invoice කියලා. ඒක අපේ script එක පැත්තට යනවා. ඒක අපත් back end part එකට ගන්නවා. ඊළඟට අපේ ඊළඟ variable එක තියෙනවා input field එකක්, from date කියලා. ඒකත් අර කලින් එක වගේමයි, call to action, collage 2, margin top එකෙන් 3, margin bottom එකෙන් 3ක් අරන් තියෙනවා. ඊට පස්සේ ආය අපි අරන් තිනවා call to action, collage 3, margin bottom එකෙන් 3, margin top එකෙන් 3 කියලා අරන් තියෙනවා. ඊට පස්සේ ඒක form date කියලා දාලා තිනවා. ඊළඟට ඒ විදිහම අපි අරන් තිනවා to date කියන එක. ඒකෙත් from date කියන එකේ id එක from කියලා අරන් තිනවා, to date කියන id එක 2 කියලා අරන් තිනවා. ඊළඟ review එකට ගියොත් div class call 6 collage එකක් දාලා තිනවා. ඊට පස්සේ margin top එකයි margin bottom එකයි dgrid එකක් දීලා තිනවා. ඒත් dgrid එකේදී එන part මම ඊළඟ කලින් වීඩියෝස් වලදී කතා කරා. ඒක මම ආයෙ වань අත කතා කරන්නේ නැහැ. ඊට පස්සේ මෙතන බටන් එකේ තියෙනවා අපේ buttons තුනක් මෙතන තියෙනවා. ඒක පළවෙනි බටන් එක තමයි අපේ file කියන එක, දෙවෙනි බටන් එක තමයි අපේ print කියන එක, ඊට පස්සේ clear කියන බටන් එක. ඒක පළවෙනි බටන් එක btn info, ඊට පස්සේ font weight එක bold කරලා දෙනවා. ඊට පස්සේ on click එකක් දීලා දෙනවා. ඊට පස්සේ දෙවෙනි බටන් එක class btn primary, මේ fw bold, style, margin top එක වෙන 15ක් අරන් තියෙනවා. ඊට පස්සේ ඊළඟ range bold කරලා දෙනවා. ඊට පස්සේ ඒකත් margin top එක වෙන 15ක් අරන් තියෙනවා. clear button එක. ඒක buttons තුනට අපි btn colors දාලා තිනවා. btn වල තියෙන colors දාලා තිනවා, bootstrap colors ටික. ඊළඟ div එකේදී අපි call to වලට අරගෙන div class row කරලා තිනවා. ඊළඟ ටික තමයි අපේ invoice id, quantity, අර status ටික තමයි මෙතන තියෙන්නේ. මෙතන පුළුවන් div class call to div class call 1 bg secondary, text center එකක් දීලා තිනවා. label එක අපි invoice id, ඊළඟ call 3 bg body, text center එකක් දාලා තිනවා. label එක ඇතුලේ product කියලා දෙනවා. ඒතර මේ label එක same වගේම තියෙන්නේ. color එක මාර වෙනවා white black white black white black කියලා. ඊයකෙදිත් buyer කියලා තියෙනවා, amount එක තියෙනවා. සේරම text center එකක් දාලා තියෙනවා. text center එක දැම්මා වෙන්නේ text එක කෙරවලට යනවා. ඒ කියන්නේ මේ අපි දාන label එකේ කෙරවලට යනවා. text center එක මැද text start එක ඉස්සරහට. මම මේවා කලින් වීඩියෝ කතා කරා. ඒතර මම ලොකුවට කතා කරන්නේ. ඒතර අපිට මෙතන මේ අපේ status කියන එක නෑ. මම ඒකත් දැන් add කරන්න. අපේ status කියන එක එතන අවශ්‍යව නැහැ. ඒත් අපේ වීඩියෝ එකට අවශ්‍ය නිසා මම මෙතන status කියලා මෙතන add කරගන්න අපේ label එක. දැන් අපි දිලා refresh කරොත් අපි මෙතන status කියලා add වෙනවා. මේක දාලා තියෙන්නේ white color එක. අපි ඒක dark කරමු, නැත්නම් අපිට පේන්නේ නැහැ. හරි, අපේ status කියන එක ආවා. එතකොට ඒක text start එකේ තියෙන්නේ අපි ඒක. එතකොට ඒක text start එකේ තියෙන අපි ඒක end එකට දාමු. එතෙන්ට ගියා. අපි ගහන්න ඕනේ text end කියලා. හරි. හරි, දැන් ඔයගලන්ට පේනවාද status එක තමයි වෙන්නේ. ඊට පස්සේ අපි ඊට ටික කතා කරමු. ඊට පස්සේ අපේ view එක අපේ පොයින්ට් margin top එක අරන් අපේ view area එක අරන් තියෙනවා. ඒක ID එකක් දාලා තියෙනවා view area කියලා. ඊට පස්සේ අපේ back end part එක තියෙනවා. ඊට පස්සේ for loop එක ඇතුලේ තමයි ඊට ටික තියෙන්නේ. for loop එක ඇතුලේ අපේ තියෙනවා div class call, div class row, div class call 1 bg secondary, text එකක් දීලා තියෙනවා. ඊට පස්සේ label එක ඇතුලේ form label, fs5 w bold, text white, margin bottom top එකයි margin bottom එකයි අරන් තියෙනවා. ඊට div class call 3 bg body, text center එකක් දීලා තියෙනවා. ඊට පස්සේ label එක ඇතුලේ තමයි form label කියලා අපි දාලා අපේ අරන් තියෙන title එක. ඒ වගේ තමයි ඊටු ටිකත් අපි අරන් තියෙන්නේ. user ගේ first name එක, total එක, quantity එක අපි උඩ ගත්ත table වල values තමයි මේ තියෙන්නේ. එතන මේකේ මම එකක් කතා කරන්න.
ඩිසයින් පැත්තෙක් එතන මෙතන තියෙනවා div class poultry pg secondary කියනවා secondary color එක අපේ අලු color එකක් තියෙන background එක ඊළඟ text end එක දීලා තියෙනවා ඊට පස්සේ label එකදී form control fs5 fw bold text end එකක් දීලා තියෙනවා ඊටු ටිකත් එහෙමයි bg body කියලා දීලා තියෙනවා මෙයාගේ body color අපි මේ හදාගන්න cs එකක් දාලා තියෙන මෙතන ඊට පස්සේ pg secondary pg white කියන්නේ අපේ white color එක තමයි මෙතන එන්නේ ඊට ස්ටේටස් එකත් ඒ විදිහට තමයි අපි ස්ටේටස් පෙන්නන පාර්ට් එක LCD දාලා තියෙන දිගටම ඊපස්සේ මේ තියෙන අපේ පේජිනේෂන් පාර්ට් එක මෙතනත් ස්පෙෂල් දෙයක් කතා කරන්නේ ඩිසයින් එක පැත්තේ ඒක තමයි අපේ ඩිසයින් එකේ තියෙන්නේ මේක මෙතන පාර්ට් එක නම් ගන්නවා මම කලින් වීඩියෝස් වල ගොඩක් මේක කතා කරා මම ඊළඟ බෑක් එන්ඩ් එකේදී මේකත් ආයෙ කතා කරන්නම් ඔය ටික තමයි තියෙන්නේ ආයෙ අපේ ස්ක්‍රිප්ට් එක ලින්ක් කරන් තියෙනවා අපේ bootstrap bundle එක ලින්ක් කරන් තියෙනවා ස්විට් ඇලර්ට් දාලා දෙනවා අපි ඒකේ CDN එක ලින්ක් කරන් දෙනවා ස්ක්‍රිප්ට් CDN එක ඒක තමයි අපිට කතා කරන් තියෙන්නේ මම හිතනවා තේරෙන්නද කියලා මම අද කතා කරපු පාර්ට් එක අපි එන අලුත් ඉරකින් සෙට් එක මේකේ බෑක් එන්ඩ් පාර්ට් එක මම ඊළඟ වීඩියෝ එකේ කියනවා බෑක් එන්ඩ් පාර්ට් එකත් එක්ක සෙට් එක නා කට්ටිය පරිස්සමින් ඉන්න අලුත් ඉරකින් සෙට් එක